අයිබෝවන් යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට හැමෝම හොඳින් ඉන්නවා නේද? ඉතින් හැමෝටම සුබ දවසක්. විශ්ම පුවත් YouTube channel එකෙන් අද අපි කතා කරන්න යන්නේ පිළිකාවක් මුල් අවධියේදී හඳුනා ගන්න පුළුවන් දේවල් ගැන. පිළිකාවක අවුල තියෙන්නෙම එක තැනකට වෙලා තියෙන්නේ නැතුව ඇඟ පුරා පැතිරෙන එක. පිළිකාව සුව කරන්න බැරි හෝ අමාරු වෙන්නේ මෙන්න මේ හේතුව නිසාමයි. පිළිකාව හටගන්න මුල් අවස්ථාවේදීම ඒක අපිට හඳුනාගෙන ප්‍රතිකාර කරන්න පුළුවන් නම් 80%ක් 90%ක් පමණ පිළිකා ගොඩදා ගන්න පුළුවන්. ඉතින් පිළිකාවක් මුල් අවධියේදීම හඳුනා ගන්න පුළුවන් වෙන්නේ කොහොමද? එක ක්‍රමයක් තමයි අවුරුද්දකට වතාවක්වත් පූර්ණ ශරීර පරීක්ෂාවක්. එහෙමත් නැත්තම් ෆුල් බොඩි චෙකප් එකක් කරගන්න එක. එතනින් ගොඩක් දුරට මේ වගේ අවදානමක් තියෙනවා නම් කලින්ම අල්ලගන්න පුළුවන් වෙනවා. හැබැයි ඉතින් අපි වගේ රටක මිනිස්සුන්ට අවුරුද්දකට වතාවක් තියා අවුරුදු 5කට වතාවක්වත් ෆුල් බොඩි චෙකප් එකක් කරගන්න හැකියාවක් නැහැනේ. ඒ නිසා ඔය ආකාරයෙන් කැන්සර් එකක් හොයාගන්න පුළුවන් වෙන්නේ හරිම සුළු පිරිසකට තමයි. කොහොම වුණත් පවුලේ කාට හරිම කැන්සර් එකක් එහෙම තිබුණ කෙනෙක් ඉන්නවනම් මේ වගේ ෆුල් බොඩි චෙකප් එකක් කරගන්න පුළුවන් නම් ඔයාට ගොඩක් වටිනවා. ඔය ක්‍රමය විතරද තියෙන්නේ? නැහැ. ඒ තරම් නිර්වද්‍ය ක්‍රමයක් නොවුනත් තව විදියක් තියෙනවා. ඒ තමයි කැන්සර් එක්ක එන රෝග ලක්ෂණ ගැන හොඳ අවබෝධයකින් ඉඳලා එහෙම දෙයක් දැනුණ ගමන්ම වෛද්‍යවරයෙක් හමු වෙන එක. ඉතින් මම කෙටියෙන් කියන්නම් එහෙම එන රෝග ලක්ෂණ ගැන. පෙනහළු පිළිකා, දීර්ඝ කාලයක් පවතින කැස්ස, සෙම සමග රුධිරය පිටවීම, හුස්ම ගැනීමේ අපහසුතාවය, ඇඟ කෙට්ටුවීම, කෑම අරුචිය, නිතර පවතින උණගතිය, දුම්පානය කිරීම, ආහාර මාර්ගයේ පිළිකා, කෑම අරුචිය, ඇඟ කෙට්ටුවීම, ගුද මාර්ගයෙන් රුධිරය පිටවීම, ගුද මාර්ගයේ ඇතිවෙන ගෙඩි, බඩේ කැක්කුම, බඩ පිපුම, මොළයේ පිළිකා. අධික හිස රදය, නිතර සෑදෙන ක්ලාන්ත ගතිය, ෆිට් එක සෑදීම, ඇස් නොපෙනී යාම, කන් නොයසී යාම, සමහර විට අඩු වයසකින් සහ ඉතාමත් ඉක්මනින් විය හැකි. අස්ථි පිළිකා, අස්ථි ආශ්‍රිත සෑදෙන ගෙඩි, ඉදිමීම, අතපය කැක්කුම, මෙය දරාගත නොහැකි තරම්, නිතර අස්ථි බිඳීම් ඇතිවීම. පියයුරු පිළිකා, පියයුරු ආශ්‍රිත ගෙඩි ඇතිවීම, පියයුරු වල සමෙහි වෙනස්කම් ඇතිවීම, තනපොඩුවේ ඇතිවෙන වෙනස්කම්, රුධිරය හෝ ශ්‍රාවය පිටවීම. ලිංගික පද්ධතිය ආශ්‍රිත පිළිකා, යෝනි මාර්ගයෙන් අසාමාන්‍ය ලෙස රුධිරය පිටවීම, බඩේ කැක්කුම, ලිංගික එකතුවීමේදී ඇතිවෙන කැක්කුම, තයිරොයිඩ් ග්‍රන්ථ ආශ්‍රිත පිළිකා, බෙල්ලේ ඇතිවෙන ගෙඩි, ලේ පිළිකා, කුද්දෙට ඉදිමීම, නිතර ඇතිවෙන උණ, රක්තහීනතාවය, අසාමාන්‍ය ලෙස රුධිර වහනය, ඇඟ මහන්සි ගතිය. විශේෂයෙන් අසාමාන්‍ය විදියට ඇඟ කෙට්ටු වෙන එක, කෑම අරුචිය, කුද්දෙටි මතුවීම, නිතර ඇතිවෙන දිගු කාලයක් පවතින මද උණ ගතිය, මේ වගේ රෝග ලක්ෂණ දිහා ටිකක් සැකයෙන් බලන එක වඩාත් හොඳයි. ඉතින් මේ වගේ රෝග ලක්ෂණ තමයි ඒ පිළිකාවලට මුලින්ම එන්න පුළුවන්. හැබැයි මේක 100%ක් හරි නැහැ. මොකද හැමෝටම එක විදියට එන්නේ නැති නිසා. අනික වැදගත්ම දේ වෙන්නේ සුළු රෝගවලටත් එන රෝග ලක්ෂණ මෙතන තියෙනවා. ඉතින් මෙතන තියෙන රෝග ලක්ෂණයන් ආපු ගමන් හිතන්න එපානේ මට කැන්සර් එකක් කියලා. පිළිකාවක් වෙන්න නම් මේ රෝග ලක්ෂණ බොහෝ විට සති 2කට 3කට වඩා තියෙන බෙහෙත් ගත්තට හොඳ වෙන්නේ නැති රෝග ලක්ෂණයක් වෙන්න ඕන. හිතලා බලන්න මෙහෙම දේවල් ඔබට තියෙනවද කියලා. එහෙම දැනෙනවා නම් ડોක්ටර් කෙනෙක් ගාවට ගිහින් අද හෙටම පරීක්ෂාවක් කරගන්න. මෙම වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් විශ්ම පුවත් YouTube channel එකත් මතක ඇතුව subscribe කරන්න. ඔයාලා subscribe කරලා නැත්තම් ඔයාලා දන්න එකෙනුත් මේ info එක වැදගත් වෙනවා කියලා හිතෙනවා නම් share කරන්න යාළුවන්ට. දැනුවත් වෙමු. ඔයාලගේ ජීවිතය ආරක්ෂා කරගන්න. ජීවිතය වටිනවා. ස්තුතියි හැමෝටම.